I'm 26. Yay! Finally, I'm 26. Hi, welcome back to my YouTube channel. අද මම රෑ කියලා බැලුවේ නැහැ. මම නාගත්තා. මම මොකද්ද කරන්න හිටියේ? මගේ සප්ලිමන්ට් එක. දැන් ඒකත් ඉවරයි. Promise myself that I'm not gonna color my hair again because color කරලා මගේ hair එක ගොඩක් damage වුණා. So මම ආයේ color කරන්නේ නැහැ. ඒක මම මටම දෙව promise එක. Let's see what I'm gonna do next. Hi. 23 වෙනිදාට මට හරියටම අවුරුදු 26ක් සම්පූර්ණ වුණා. ඒ කියන්නේ මම දැන් ඉන්නේ මගේ 26 වෙනි අවුරුද්දේ 15 වෙනි දවසේ. මුලින්ම කියන්න ඕනේ it was just a simple birthday because I wanted it to be one simple birthday එකක් කියලා මීන් කරේ. සාමාන්‍යයෙන් මගේ birthday එකක් ලඟ වෙනකොට so birthday එකක් celebrate කරන්න කලින් හැම අවුරුද්දෙම වගේ හැම අවුරුද්දකම අනිවාර්යයෙන්ම ෆොටෝ ෂූට් එකක් කරනවා. So දැන් මේ පාර මට 26 න ලැබුවේ. ඉතින් මට ඕනුණා බර්ත්ඩේ ෂූට්ස් නැතුව හරි සිම්පල් විදිහට මේක කරන්න. එදාම තමයි මගේ පුංචිගේ බර්ත්ඩේ එකක් තිබ්බේ. So ඒ බර්ත්ඩේස් දෙකම හිතාගෙන හිටිය විදිහට නෙවෙයි ඊට වැඩිය වෙනස් විදිහට තමයි මේක උනේ. මන්දාරම් අද අඳුරේ පාවා මෘදු ශෘංගාරේ ඒ තමයි මම බර්ත්ඩේ මෝර්නින් එකේ ගත්ත ෆොටෝස් ටික. ඒ කාලේ වෙනකන් මම කිව්වේ මට ෆ්ලවර්ස් දාන්න. ඒක මම ප්ලෑන් කරේ සෝලෝ ඩේට් එකක්. ඒ කියන්නේ මට ඕනුණා හැම පාරම මම මගේ ෆැමිලි එකත් එක්ක ෆ්‍රෙන්ඩ්ස් ලයික් එළියට ගිහිල්ලා සෙලිබ්‍රේට් කරනවා. ඒ වගේ දේවල් කරනවානේ. මට ඕනුණා මේක සෝලෝ බර්ත්ඩේ එකක් කරගන්න. Unfortunately මගේ ෆැමිලි එකේ අය මට ඒක කරන්න දුන්නේ නැහැ. I'm so grateful. අතරම මගේ ෆැමිලි ගැන මම ගොඩක් සතුටින් ඉන්නවා. ඒගොල්ලන් මව කොයි වෙලාවෙත් තනි කරන්න. ඒගොල්ලන් කිව්වා ඔයා මොකටද තනියෙන් බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරන්නේ? ඔයාට අපි ඉන්නවනේ කියලා. ඒගොල්ලන් මගේ ප්ලෑන් එක හැමම වෙනස් කරා. I'm so happy for that. මුංචි දුකකුත් තියෙනවා. මොකද මම මේක සෝලෝ එකක් කරන්න හිතපු නිසා මගේ ප්ලෑන් එක change වුණා. It's okay. Hopefully next time මම සෝලෝ එකක් කරන්න හිතන් ඉන්නවා. Let's see. අපි දන්නා ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. අපේ ලයිෆ් එකේ ගොඩක් වෙන දේවල් අපි දන්නේ නැහැ. අපි ප්ලෑන් කරන දේවල් නෙවෙයි වෙන්නේ. God ඕන විදිහට තමයි හැමදේම වෙන්නේ. So අපි හිතමු හැමදේම හොඳින් වෙනවා කියලා. මං කිව්වනේ මට බර්ත්ඩේ කේක් එක කට් කරන ක්ලිප්ස් ටික ගන්න බැරි වුණා කියලා. ඒත් අපේ සාරා අමතක කරේ නැහැ. අපි දෙන්න බර්ත්ඩේ කට් කරන්න කලින් මොනවද කරේ කියන වීඩියෝ එක ගන්න. අතර මේක ගත්තේ මම නෙවෙයි අපේ සාරා බබා. එයා තමයි ගත්තේ. එයාට ඕන වුණා පොඩි ක්ලිප් එකක් හරි එයා හින්ද කෑල්ලක් ගන්න. So ඒක නිසා මම එයාට ඒ වෙලාවේ ඊට දුන්නා. එයාට කැමති දෙයක් කරන්න කියලා. ඔතන එයා කියන්නේ බර්ත්ඩේ තීම් එක පින්ක් කලර් කියලා. ඒ වගේම මගේ ෆේවරිට් කලර් එක පින්ක් කියලා තමයි එයා ඔය කියන්නේ. එයා තමයි ෂූට් එකනේ. ඒත් එයා හරි ආසයි vlogs කරන්න. එයා මම වගේම vlogs කරනවා කියලා ඔතන කියනවා. මම vlog එකේ දාලා තියනවා. චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් මට ලොකුවට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මට ඇත්තටම ඕනේ කාම් බර්ත්ඩේ එකක් නේ. ඉතින් මම ලොකුවට ගොඩක් වීඩියෝ ක්ලිප්ස් ගන්න ගියේ නැහැ. මොකද මේ ඉතින් මම ඒ පොඩ බිසි වෙලා හිටපු නිසා. මොකද ඒ දවස් කියන්නේ මාරම බිසි ඩේ එකක්. ඊයේ වෙනකම් මට
විශේෂ ආවා. මටත් විශ්වාස ගන්න බෑ. මටත් තාම හිතා ගන්න බෑ. ඊයේ දවස් වෙනකන් ඊයේ 6:07 වගේ වෙනකන් මට විශේෂ ආවා. මොකද බර්ත්ඩේ විශේෂ කියන්නේ මගේ පරණ යාළුවෝ මාත් එක්ක grade 11 grade 10 වල හිටපු ක්ලාසස් වල යාළුවෝ පවා මාත් එක්ක එකට වැඩ කරපු යාළුවෝ පවා ඔෆිස් වල මට විශ් කරා. මට හිතා ගන්න බෑ. මට පරණ විශේෂ ගොඩක් ආවා. කියන්නේ පරණ කලින් විශ් කරපු නැති අය මේ අයගේ මට විශ් කරා. ඉතින් අදත් මම දැක්ක ඉන්ස්ටාගේ විශේෂ දෙකක් තියෙනවා. belated birthday wishes කියලා දාලා මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම ගොඩක් ස්තුති වෙනවා. මේ හැම දෙයකම ස්තුති කරන්න විශ්වයට. විශ්වය තමයි අපිත් එක්ක හැමදේම ඉන්නේ. ඉතින් thank you universe for everything. ඉතින් මම expect කරපු විදිහට ගොඩක් wishes, ගොඩක් gifts මට මේ එකේ හම්බුණා. මේක තමයි this is one of the best birthday I ever had because මම හිතපු නැති විදිහට මට gifts මම හිතපු නැති විදිහට මට wishes මම හිතපු නැති අයගේ සමහර මිනිස්සු මම අඳුරන්නේ නැහැ. TikTok එකේ Instagram එකේ ගොඩක් අය මම අඳුරන්නේ නැහැ. අඳුරන්නේ නැති අයගේ wishes හම්බුණා. ඒක මම ඇත්තටම grateful. මොකද අපේ මනසේ අඳුරගෙන ඉන්නවා නෑ අපි ඒකට wish කරන්නේ. තමයි මේ දේවල් අපි හොඳ කරත් අපිට හොඳ දේවල් නැගෙනම මම හිතනවා මගේ වටේටම මට හොඳ දේවල් තියෙන කියලා. ඒ වගේම මම negative thoughts තියාගෙන එක මට දෙන්නේ මගේ life එකට negative දේවල්. positive thoughts තියාගෙන එක මගේ වටේට ගන්නේ positive දේවල්. මට විතරක් නෙවෙයි ඔයාලට හැම කෙනාටම positive thoughts ඔයාලා තියාගත්තොත් ඔයාලගේ වටේට යන්නේ positive දේවල්. මම සාමාන්‍ය birthdays වලදී මට gifts හම්බෙනවා. මට gifts ගන්න හිතන්නේ නැහැ. ගොඩක්ම මම කාගෙන් හරි gift එකක් බලාපොරොත්තු වෙනවා මිසක් මම කවදාවත් මට කියලා gift එකක් ගන්න. ඒත් මේ යකේදී මටම කියලා gifts ගොඩක් ගත්තා. මට ඔක්කොම වැඩි සතුටුයි. මට ගොඩක් gifts මම ගත්තා. මට flowers මම ගත්තා. මට gifts මම ගත්තා. ඒ කියන්නේ මම එතන ඉගෙන ගත්තේ self love කියන එක. self love is a must. අපි හැම කෙනාගේම life එකේ තමන්ට ආදරය කරන්න ඕනේ. තමන් මුලින්ම තමන්ගේ ජීවිතයට ආදරය කරන්න ඕනේ. මම මගේ life එකට ආදරය කරන්න මට වටේ තියෙන ආදරය හම්බුනා. ඒක මොකද ඔයා ඒ love එක spread කරන්න තමයි ඔයාට ඒ love එක ආයි නැවත ඔයාට ලැබෙන්නේ. ඉතින් ඔයා ඔයාගේ ජීවිතේට මුලින්ම ආදරය කරලා ඉන්න. එතකොට ඔයා හිතා ගන්නවත් බැරි blessings ඔයාගේ life එකට එනවා. ලොකුට gifts ඕනෙ නැහැ. මගේ life එකේ මෙච්චර කල් වෙලා නැති දේවල් ටිකක් වුණ නිසා මට ගොඩක් happy නිසා මට vlog එකක් අරගෙන ඔයාලත් එක්ක share කරන්න හිතුණා. මොකද මම දන්නවා මගේ vlogs එකක් මගේ friends ලා ගොඩක් බලන් ඉන්නවා. ඒකලම් මට කෑ ගැහුවා අයියෝ vlogs නැවතුනේ ඇයි vlogs නැවතුනේ කියලා. නැවතුනේ නෑ අතට. ලංකාවට ආවට පස්සේ මම පොඩක් busy වුණා. මගේ exams එක්ක සිද්ධ වෙනකොට මට අනිත් දේවල් වලට දෙන කාලය අඩු කරන්න වෙනවා. මොකද which is most important. මට ඒක නිසා චුට්ටු දේවල් මග ඇරුණා. ඒ නැතුව මම vlogs කරන එක නැවතුනේ නෑ. I'll never stop. අනිත් දේ තමයි මේ පාර vlog එකේ මම කේක් කට් කරන එක ඒ මෙලෝ දෙයක් නැහැ. මොකද මේ මට ඇත්තටම ඒ ක්ලිප් එක ගන්න බැරි වුණා. මට අමතක වුණා ඒක කියන්න. ඉතින් ඒක නිසා මොකද මම excited. I got so excited with my family. එන පොඩි rush එකක් තිබ්බා pigment dinner වලට යම් අපිට යන්න බෑ. පාරවල් block නෙමෙයි දවසක් කරන්න වල. ඒක නිසා ඔය vlog එක පැත්ත කොහොමද block කරනවා. ඒක නිසා ඉක්මනට යන්න කියලා. ඉතින් මට ඇත්තටම මට හිතුණ විදිහට vlog එකේ parts ටික clips ටික ගන්න බැහැ. really sorry for that. මම ඉස්සරහට ඒක වැඩි හොඳට ගොඩක් plan කරලා මම අතන ලොකුවට plan කරන කෙනෙක් නෙවෙයි. මොකද plan කරනත් අපිට ඒ දේවල් වෙන්නේ නැහැ. ඒක නිසා unplanned දේවල් තමයි මගේ life එකේ ගොඩක් වෙන්නේ. ඒක නිසා මම බලන්න මම plan කරලා වීඩියෝ එකක් ගන්න. හරි ස්වීට් මේ බර්ත්ඩේ ට්‍රීට් එක මට හම්බුනේ මගේ ආන්ටි එකෙන්. so එයා ගාන තමයි මට මේ ට්‍රීට් එක හම්බුනේ. thank you everyone for the lovely birthday treat. 2025 අවුරුද්දත් end වෙනවා. ඒ වගේම මගේ vlog එකත් දැන් end කරන්න හදන්නේ. මම හිතනවා මම හැම thought එකක් වගේම ඔයාලත් එක්ක share කරගත්තා කියලා. අපි හැමෝම පොද අවුරුද්දක් ප්‍රාර්ථනා කරමු. 2026 හැමෝටම සුබ වෙන්න, හැමෝටම හොඳ වෙන්න. ගොඩාක් හොඳ දේවල් ලැබෙන්න, positive දේවල් වලින් ඔයාලා ඉස්සරහට යන්න. ජීවිතේ ඔයාලට ලැබෙන achievements, ඔයාලගේ එක hopes මේ හැම දෙයකම යන්න. ඔයාලට ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි තව vlog එකකින් ඉස්සරහට හම්බෙමු. එහෙනම් මං යනවා. bye.